නාමල් රාජපක්ෂ නම එයාගේ තාත්තාගේ නම කිව්වම ඔයගොල්ලෝ ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා. මේ මල් ඊට පස්සේ හානි කරන්න මිනිසුන්ට ලැජ්ජ නැද්ද? අවසන් සද්ද නැතු ඉන්න. නියෝජ්‍ය ඇමතුමා තව විනාඩි 2ක කාලයක් අමතර විනාඩි 2ක කාලයක් තිබෙනවා. சும்மா கத்த வேண்டாம். சும்மா கத்த வேண்டாம். හරි. එනිසා අපි කියන්න ඕන ඇයි නාමල් ගැන කියනකොට අර්ජුනාටයි චූන් වෙන්නේ. නෑ අර්ජුනාටයි චූන් වෙන්නේ නාමල් ගැන කියනකොට. සුමා කත්ත වෙන්නම් රයිට්. මේ කවුද නාමල් රාජපක්ෂ නම කිව්වාම මට චූන් යනවා කියලා. හැබැයි මම දන්නවා නාමල් රාජපක්ෂ නම එයාගේ තාත්තාගේ නම කිව්වම ඔයගොල්ලෝ ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කීප දෙනෙක් කතා කරා අපේ ප්‍රභාකරන් නායකතුමාට මේගොල්ලෝ මේ ගෙවල් හදලා දෙනවා කියලා. යකෝ අපි ගෙවල් නැවේ අපි රට හදපු මිනිස්සු. තමුන්නාසලා ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා කදාගන්න ඒක. හැබැයි අපිට උඹලා ඇවිල්ලා පොඩි ගේක හදලා අපිට ගෙවා වෙන්නේ නැහැ. උගන්ඩා අක්කා කොහෙද යන්නේ? ඉන්නව පොඩ්ඩක්. මේ මයි ඔයාගෙන කතා කරන්න යන්නේ. තමුන්නාසලාගේ මම දැක්ක ලොක්කා ගිහිල්ලා මේම ඉන්නවා ලොක්කා. ඊට පස්සේ කියනවා ණයට ගත්ත මේවා මොකුත් ගන්න නැහැ කියලා. මම දන්නේ නැහැ ඔය අන්ඩර්වෙයාර් එකෙන් නම් ඔක්කොම අරගෙන තියෙන ණයට නේද? ඔගොල්ලෝ කොහෙන්ද ඒ සල්ලි වෙනාවේ? දැන් රජවිරුවෝ ඕගොල්ලෝගේ රණවිරුවෝ අපිට ඒගොල්ලෝ වෛරයෝ මම දෙමළ ඒ වුණාට මට වෛරයෝ. හැබැයි ඕගොල්ලෝගේ රණවිරුවෝ ඕගොල්ලෝ මම දැක්ක මේ ණයට ගත්ත මේවා දෙන්න පෙන්නන්නේ නැහැ කියලා මට තේරෙන්නේ නැහැ. ඒකල 2005 2009 2010 ඕගොල්ලෝ මේ කවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා යනකොට ණය කියලා තේරෙන්නේ නැද්ද? දැන් මේ ඒගොල්ලෝන්ගේ මොකරි පාපිසක් අල්ලගෙන ආවිල්ලා ඉස්සරහට ආවිල්ලා මිනිස්සු අමතක කරලා සන්දේක් දාලා 159 කුත් ආවිල්ලා දැන් කියනවා මට මතකයි කවුරු හරි තවත් කිව්වා ඕගොල්ලෝ සෙරපු දෙකක් ගලවගෙන ඔළුවේ තියාගෙන ගියා කියලා එයාව හම්බෙන්න. කවුද වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා කිව්වා නාමල්ගේ නම කිව්වාම මට චුන් යනවා කියලා. අනේ මට චුන් යන්නේ නැහැ චූ යන්නේ නැහැ. හැබැයි මම දන්නවා අදමත් ඕගොල්ලෝ උගන්ඩාවේ අක්කා ගිහිල්ලා මේව හිටියා නේද? මේ ස්පීකර් ගෙන මම ඒ කාලේ කතා කරනකොට මට කිව්වා පිස්සු කියලා. මමත් ඉඳලා මම ඉතින් අංගොඩ වැඩ කරලා තියෙන ඉඳා මට මේ වගේ පිරිසත් එක්ක වැඩ කරලා තියෙනවා බෙහෙත් දීලා තියෙනවා. ඒ නිසා මම මේ කටහඬ හිටියා. හැබැයි දැන් මේ ඇනලා තියෙන්නේ කවුද? ඇරලා කවුද කාටද ඇනලා අරලා තියන්නේ? දැන් ලැජ්ජ නැද්ද? මේ PHI වගේ ගෙනල්ලා ගිහිල්ලා දෙනවා මේ ලැජ්ජ නැද්ද? අනේ ඕගොල්ලෝ මාර් කරන්න කොහොනේ එයාව. කරුණාකරලා අපිට මේ අර අශෝක අයියාව දෙන්න. එයාගේ සාධිකත් එපා මොකුත් එපා එයා රෙද්දත් එපා. එයාව තියන්න අතනින්. කරුණාකරලා ඔයගොල්ලෝ ඉල්ලන්නම් අශෝක අයියාව දෙන්න. ඌ ඩිප්‍රස් වෙලා බීලා ගිහිල්ලා වාහනේ ගිහලා අනිත්තුන්ගේ වයිෆ්ට ගහලා දැන් බලනවා කරන වැඩේ. කරුණාකරලා අශෝක අයියාව දාන්න අතනින්. මේ ස්පීකරව ගන්න මෙතනින්. ලැජ්ජ වෙන්නේ නැත්නම් PHI වෙන අරගෙන ගිහලා කාමරේ ප්‍රයිවට් රූම් හැම වෙලාවෙම අපි යනකොට ප්‍රයිවට් රූම් එකේ මේම දාගෙන යනවා මේ ටික දාගෙන යනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා ප්‍රයිවට් රූම් එකේ. පාර්ලිමේන්තුවේ මිනිස්සු ඉන්නේ මොකටද? මේ මම දැකලා නැහැ කවදාවත්. ඉදිගාසෙන් මම ඉදිගාස දැන් ඉනගන්නේ. ඉදිගාසෙන් කවුරුද හිටපු කතානායකතුමා ගිහිල්ලා ඕම ස්ටාෆ්ලාත් එක යනගෙන අර චාමින්ද කුලරත්න අයියාව එළියට දාලා ලැජ්ජ නැත්නම් මේ හිටපු තුන්ද නායකයන් හොදම දැනුවත් තියෙන පුද්ගලයා එයා. හැබැයි එයා දැන් කතා කරා කියලා පෙට්‍රෝල් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ගේ දෙන්න. ගරුමන්ත්‍රීතුමා කාලය අවසానයි අවසන් කරන්න. තපරදිය දෙන්න. මේවට ගේ මොකටද? ඔයගොල්ලෝ කාමරයක් ඇතිනේ. මේවට ගේ දෙකක් අරගෙන ඊට පස්සේ පෙට්‍රෝල් දෙකක් අරගෙන හනිමුන් ගියාද? මේ മന്ത്രി පඩිත් අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තු පඩියත් අරගෙන මේකත් අරගෙන මොනවද කිව්වේ ඔයගොල්ලෝ? හැබැයි මේ ඉන්නේ පාපිසෝට ඔබතුමාගේ කාලය අවසానයි අවසන් කරන්න ගරුමන්ත්‍රීතුමා. මොන බම්බුවද කතා කරන්නේ? අර පාර්ලිමේන්තු කාමරේ ගිහලා එකන ගිහිල්ලා මේ මල් ඊට පස්සේ හානි කරන්න මිනිසුන්ට ලැජ්ජ නැද්ද? අවසන් කරන්න ගරුමන්ත්‍රීතුමා. නගිටලා ඉන්න කතා කරෝ. ඔයා ලේඩි කෙනෙක් නේද මැඩම්?